ඔයාලට කොහොමද? අද ඉතින් අලුත් දවසක්. ඔන්න අද මම උදේම නැගිටලා වෙනද විදියටම කුස්සියට ආවේ මගේ මේ අද දවස ලස්සනට සතුටින් පටන් ගන්න. මෙන්න මේ වතුර එක උදේම බීලා තමයි මම්මගේ දවස පටන් ගන්න. එළියේ හොඳටම වහින දවස. ඉතින් මේ වගේ වහින දවස් වලට මං ගොඩාක් ආසයි. අද හස්බන්ඩ් වැඩට යන දවසක්නේ. ඉතින් එයාව වැඩට යවලා ඒ වැඩ ටික ඉවර කරලා මම්මගේ තේ එක හදාගෙන මේ වහින වැස්ස දිහා බලාගෙන ටිකක් වෙලා හිටියා. ඉක්මනට ගෙදර වැඩ ටික ඉවර කරලා මම මේ හදන්නේ වොෂ් එකක් දාගන්න. ගොඩක් දවසකින් මගේ මූණට කිසිම දෙයක් කරපු නැති නිසා කෝපි කුඩු වලින් ඉක්මනටම හදාගන්න පුළුවන් මෙන්න මේ ස්ක්‍රබ් එකත් හදාගෙන ඒකත් මගේ මූණට දාලා උදේම හොඳ වොෂ් එකක් දාගන්න තමයි මං හදන්නේ. ඉතින් මට කියන්නකෝ මේ වගේ වැස්ස දවස් වලට ඔයාලා කරන්නේ තව ටිකක් වෙලා හොඳට නිදා ගන්න එකද නැත්නම් උදේ පාන්දර ඇහැරිලා මේ විදියට ලස්සනට දවස පටන් ගන්න එකද? මම නම් කියන්නේ උදේ පාන්දර නැගිටලා ලස්සනට දවස පටන් ගන්න කියලා. මොකද ගොඩක් වෙලා නිදාගෙන ඉඳලා දවල් වෙලා ඇඳෙන් බැස්සට පස්සේ මට නම් දවස පටන් ගන්න හිතෙන්නේ නැහැ. ගොඩක් වැඩ අතපසු වෙනවා. ඉතින් මං හිතනවා ඔයාලටත් එහෙම වෙන්නේ නැති කියලා. දවස ඉවර වෙනකොට අනේ මට අදාර වැඩේ කරන්න බැරි වුණා අනේ මට අද දවසේ එච්චර ෆිට් එකක් තිබ්බේ නැහනේ කියලා හේතු ගොඩාක් කියනවා. ඉතින් මේ හැම හේතුවක්ම හදාගන්නේ අපිම තමයි. උදේ පාන්දරම වේලාසන නැගිටලා අද දවසේ කරන්න තියෙන වැඩ ටික හොඳට ප්ලෑන් කරලා දවස ලස්සනටම පටන් ගත්තොත් අපිට කිසිම වැඩක් මග ඇරෙන්නේ නැහැ. වගේම තමයි අපි හිතනටත් වැඩිය හොඳට දවස ගත කරන්න පුළුවන්. කාට හරි හිතෙන්න පුළුවන් අපිට ඉතින් අමාරු දවස් තියෙනවනේ කියලා. ඔව් ඒක ඇත්ත. අපිට අපි අසනීප වෙන දවස් තියෙනවා. ඉතින් ඒ වගේ දවසකට අපිට පොඩ්ඩක් වෙන්ද වගේ වැඩ කරගන්න ටිකක් අමාරුයිනේ. ඉතින් මම නම් කියන්නේ ඒ අමාරු දවස්වලත් මුළු දවසම ඇඳට වෙලා ඉන්නේ නැතුව අපිට වෙනද තරම් වැඩ කරගන්න බැරි වුණත් ඒ වැඩ වලින් කොටසක් හරි කරගන්න උදේ පාන්දර නැගිටලා අපිට පුළුවන් විදියට දවස පටන් ගන්න කියලා. මොකද එතකොට මම හිතනවා ඒ අසනීප ගතියේ හැම දෙයක්ම අපිට චුට්ටක් මග ඇරිලා යනවා කියලා. ඒ වගේම තමයි දවස ලස්සනට සැහැල්ලුවෙන් ගත කරන්න මං ඔයාලට තව ටිප් එකක් කියන්න. ඒක තමයි උදේ පාන්දර නැගිට්ටට පස්සේ අපිට පුළුවන් ඇෆර්මේෂන් අහන්න. ඉතින් මේක අපි ඕනිම කෙනෙක්ට කරන්න පුළුවන් දෙයක්. YouTube එකේ ඕනි තරම් තියෙනවා ඇෆර්මේෂන්. ඉතින් Tamanට ගැළපෙන ඇෆර්මේෂන් එක හැම වෙලේම අහනකොට එතන මේකේ ගොඩාක් හොඳ ප්‍රතිඵල තියෙනවා. මම මේක ගැන කියනවට වැඩිය ඔයාලට පුළුවන් මේ ගැන හරි ලස්සනට පැහැදිලි කරනවා Universe in You YouTube channel එකේ අශ්රක්. යුනිවර්ස් එක ගැන දැනගෙන හිටියේ නැති මම ගොඩාක් තොරතුරු දැනගත්තේ අන්නේ YouTube channel එකේ. ඒ වගේම තමයි මම ගොඩාක් දකිනවා මේ දවස්වල යුනිවර්ස් එකත් එක්ක තියෙන ගනුදෙනු ගොඩාක් අය දැනටමත් දන්නවා. ඉතින් නොදන්න කෙනෙක්ට Universe in You YouTube channel එකට ගිහිල්ලා බලන්න පුළුවන් මොකද්ද මේ මං කියන යුනිවර්ස් එක කියලා. ඒ වගේම තමයි Taman කොච්චර කාර්යබහුල මිනිස්සෙක් වුණත් Tamanට Taman වෙනුවෙන් ගත කරන්න පොඩිම හරි වෙලාවක් දවස් ඉතුරු කරගන්න. මොකද අපි හැමෝම වගකීම් පිරිච්ච මිනිස්සු. ඉතින් ඒ හැම වගකීමක්ම ඔළුවේ තියාගෙන ඒව ඉෂ්ට කරන්න යනකොට අපිට අපිව මග ඇරෙන වෙලාවල් ගොඩක් තියෙනවා. ඉතින් මේ ටයිම් එක නතර කරන්න බැහැනේ. කාලේ ඉස්සරහට ගෙවිලා ගිහිල්ලා අපි හැරිලා බලනකොට අපිට අපිව ගොඩාක් මග ඇරිලා තියෙන්න පුළුවන්. මොකද ඇත්තටම අපි සතුටින් හිටියොත් තමයි අපේ අම්මා තාත්තා සහෝදර සහෝදරියෝ හස්බන්ඩ් වයිෆ් ළමයි මේ හැමෝම සතුටින් ඉන්නේ. අපිට තියෙන අඩුපාඩු ප්‍රශ්න ගැන හිතා දවස ගත කරොත් ඇත්තටම අපේ මූඩ් එකත් හොඳ නැහැ. එතකොට අපිව දකින අපේ ළඟින් ආශ්‍රය කරන අයගේ මූඩ් එකත් හොඳ නැති වෙනවා.
ඉතින් ඒ නිසා මම කියන්නේ ඔයාලට ඔයාලා වෙනුවෙන් පුංචි වෙලාවක් ඉතුරු කරගන්න. ඒක ගොඩාක් ලොකු දෙයක් කරන්න ඕනේ නැහැ. තමන් ආස කෑමක් හදන්න, තමන් ආස චිත්‍රයක් අඳින්න, තමන් ආස සින්දුවක් අහන්න. එතකොට පොඩ්ඩක් එළියට යන්න. මේ ඕනිම දෙයක් ඔයාට කරන්න පුළුවන්. දන්නේම නැතුව දවසින් භාගෙකුත් ගත වෙලා ඉවරයි. ඉතින් තාමත් එළිය හොඳටම වහින. මේ වැස්සත් එක්ක මට හිතෙනවා පොඩි කෑමක් හදාගෙන මම මේ දවස් ටිකේ බලන ෆිල්ම් එක බලන්න පටන් ගත්තොත් හොඳයි කියලා. මේ වැස්ස වෙලාවේ මට අද හදන්න හිතුන කෑම එක කොරියන් කෑමක්. ඒ තමයි තොබ්බොක්කි. කොරියන් ෆුඩ් ලවර් කෙනෙක් නම් අනිවාර්යෙන්ම මේ කෑම එකේ රස බලලා ඇති. ඇත්තටම එළියට ගිහිල්ලා ලොකු ගාණක් දීලා කඩෙන් මේ කෑම එක කනවට වැඩිය ලේසියෙන්ම ගෙදෙද්දි හදාගෙන මේක රහ බලන්න පුළුවන්. ඉතින් මන්නම් කියන්නේ අනිවාර්යෙන් කොරියන් කෑම කන්න ආස කෙනෙක් නම් මේක ගෙදෙද්දි හදන්න try කරන්න. ඔයාලට ලේසියෙන්ම හදාගන්න පුළුවන් මේ වගේ කොරියන් කෑමවල රෙසිපි මගේ TikTok channel එකේ දාලා තියෙනවා. ඉතින් ඒකට ගිහිල්ලා ඔයාලට පුළුවන් ඉක්මනට ලේසියෙන්ම ගෙදරදී අපිට හදාගන්න පුළුවන් මේ වගේ කොරියන් කෑම බලන්න. ඉතින් මෙන්න මේ විදිහට මේකත් හදාගෙන මම දැන් බලන්න යන්නේ මම මේ දවස්වල ආසාවෙන්ම බලන ඩ්‍රාමා එකක්. ඩ්‍රාම එක බලලා ඉවර වෙලා රෑ කෑම හදන්න තව ටිකක් වෙලා තියෙන නිසා මං ආව ආයෙ ටිකක් පාඩම් කරන්න. ඉතින් මේ වෙලාවේ මම බලනවා අද මගේ to do list එකේ මට මොනවාද මගහැරුණේ කියලා. ඉතින් හෙට ඕනි කරන to do list එක මං අද රෑ නිදා ගන්න කලින් අනිවාර්යයෙන්ම ලියන්න. ඉතින් තව දෙයක් තමයි රෑට අනිවාර්යයෙන්ම මම script journaling කරනවා. ඒක මට ගොඩාක්ම ප්‍රතිඵල තියෙන දෙයක්. සමහර අය ජර්නලින් කරනවානේ. ඒ වුණාට මම කරන්නේ ස්ක්‍රිප්ට් ජර්නලින්. ඉතින් මේ ස්ක්‍රිප්ට් ජර්නලින් කියන්නේ මොකක්ද කියලා මං ඉස්සරහට වීඩියෝ එකක් අරගෙන එන්නම්කෝ. දැන් ඉතින් හස්බන්ඩ්ුත් එන වෙලාව ළඟ නිසා මං කරන්නේ අපේ රෑ කෑම එක ලෑස්ති කරගන්න එක. මේ වෙනකොටත් එළියේ තාමත් හොඳටම වහිනවා. ඉතින් හස්බන්ඩ්ුත් ඇවිල්ලා එයා වොෂ් එකක් දාලා එනකොට මං අපි දෙන්නගේ කෑම දෙකක් ලෑස්ති කරලා අපි දෙන්න අද හිතුවා රෑට ෆිල්ම් එකක් බලන්න. අපි දෙන්නත් එක්ක කෑම කාලා ෆිල්ම් එකක් බලලා මං ආයෙ වොෂ් එකක් දාලා තමයි නිදාගන්න ගියේ. ඉතින් ඔයාලට මං ආයෙත් මතක් කරනවා උදේම නැගිටලා හරි ලස්සනට සැහැල්ලුවෙන් ඔළුව රිලැක්ස් එකේ තියාගෙන ප්ලෑන් එකකට දවස පටන් ගන්න. එතකොට දවස ඉවර වෙද්දී අපේ හිතට ලොකු නිදහසක් දැනෙනවා. එහෙනම් ඉතින් ආයෙත් අලුත් බ්ලොග් එකක් අරන් එනකම් අදට මං ගිහිල්ලා එන්නම්. ආදරේ.